Hi everyone, welcome to my YouTube channel. අදත් මම අරගෙන ආවේ අපේ weekend travel log එක. ඔන්න දැන් උතුරු අර්ධගෝලයට සරත් ඍතුව එහෙම නැත්නම් autumn එක පටන් අරන්. බලන්න පරිසරය වෙනස් වෙලා තියෙන හැටි. ගස්වල තිබුණු කොළ පාට දැන් කහ පාට, තැඹිලි පාට, රතු පාටවට හැරිලා. කොළ හැලෙන්නත් පටන් අරන්. මේ කාලෙදි පරිසරය හරිම සිසිල්. ඒ වගේම දවසේ ඉර එළිය ලැබෙන කාලෙත් අඩු වෙලා තියෙන්නේ. Hi, good morning. අපි අද කොහෙද යන්නේ? Peak district වලට ද රොචේ. Peak district වල ගොඩක් කම් තියෙනවානේ. අපි ද රොචේ කියන කන්දක්. ඒක මීටර් 505ක් උසයි. නගින්න ටිකක් අමාරුයි ඒ වුණාට මීටර් දවසක කන ගොඩක් තියෙනවා. ඒ වුණාට මේ ටික නගින්න අමාරු කම. ඊළඟට අපි ගිහින් බලමු. අපි අද ආවේ පීක් දිස්ත්‍රික් වල තියෙන රොචර්ස් කඳුවැටිය බලන්න. මෙන්න මේ කඳුවැටිය තමයි අපි අද නගින්න යන්නේ. බලන්නකෝ මේ ඈතින් පේන මිනිස්සු නගින දිහා. අපිටත් යන්න තියෙන්නේ මේ පාරෙම තමයි. මේ ගල් අතරින් මෙන්න මේ වගේ උඩට නගින්න වෙනවා. අද ටිකක් හුළඟ සැර වැඩි. ඒ නිසා පොඩි සීතලකුත් තියෙනවා. අද ගමනේ ආරම්භක අවස්ථාව. කියන්න බලන්න ඔබේ අදහස්. මම තන්දේට යනවා වගේ. මම සීතල යනවා නම් පරිව. ඔයා තෝමාටගේ මේ තියෙන්නේ පොඩි දුරක් උඩට නැග්ගට පස්සේ අවට පරිසරය අපිට පේන විදිය. මොකද හිතෙන්නේ? ඇති ඔය. හොඳයි ඉතින් අවුලක් නැහැ. වතුරට
එකේ තව චුට්ටෙන් තියෙන්නේ සීතල තමයි. ආයි චුට්ටක් තියෙන්නේ. ඔය විදිය රොචෙස් වෙල අපි දැක්කපු වැදගත්ම දෙයක් තමයි මේ වගේ කඳු නගින්න. ගොඩක් අය මේ ගල් පර්වතවල ලනු දාලා කඳු නගින්න ඇවිල්ලා හිටියා. ද රොචෙස් කියලා කියන්නේ පාෂාණ වලින් සකස් වුණු කඳුවැටියක්. මේක මීටර් 505ක් දුරට විහිදෙනවා. ඒ වගේම තමයි මේ කඳුවැටිය බෑවුම් සහිතව තමයි පිහිටලා තියෙන්නේ. ඔන්න අපි කඳු මුදුනටම නැග්ගා. අපි නැගපු කඳු මුදුනට ඊළඟ කන්ද පේන්නේ මෙන්න මේ විදිහට. අපි ඊළඟට නගින්න යන්නේ ඒ කන්ද. මේ ටික නම් හොඳයි. පඩි ටික දාලා තියෙනවා. අපි පහළට ගිහින් ආයෙමත් ඊළඟ කන්ද නගින්න යමු. කඳු නගින කෙනෙක්ට කරදරයක් වෙලා. මේ යන්නේ මවුන්ටන් රෙස්කියු ටීම් එක. රොජර්ස් වල මේ වගේ කඹ දාලා කඳු නගින්නේ කන්ද නගින්න පහසු මාර්ග නැතුවම නෙමෙයි. මේක ඔවුන්ගේ ක්‍රීඩාව.
මේ දැන් අපි ළඟා වෙන්නේ ඊළඟ කඳු මුදුනට. මේ රොජර්ස් වල ඇවිදීමේදී අපිට කිලෝමීටර් 7කට ආසන්න දුරක් ඇවිදින්න සිද්ධ වෙනවා. ඒ වගේම මේකට අපිට සාමාන්‍යයෙන් පැය 2කට ආසන්න කාලයක් ගත වෙනවා. ඔන්න ඉතින් අපි මෙන්න මේ විදියට කන්ද නැගලා දැන් පහළටම වැස්සා. මේ තියෙන්නේ පාරට යන තැන. හයි. ඒක එච්චර අමාරු කන්දක් නෙමෙයි. අපි කලින් දැපුච්ච නැගපු එක ගොඩක් අමාරුයිනේ. ඒ වගේ අමාරු වෙන කන්දක් නෙමෙයි. ටිකක් අමාරුයි. අල දැක්ක එක්කෙනෙක් ඉන්ජර් වෙලා ඉන්නවා. මවුන්ටර් රෙස්කියු ටීම් එකෙන් ආවා යාව අරගෙන යන්න. අපි ඉතින් කරදරයක් නැතුව නැගලා බැස්සා. මම කිව්වට අර පිටිපස්සෙන් තියෙන ගේට් එකෙන් අපි පාරට නෙමෙයි ආවේ. අපි ආවේ කන්දවත් පැත්තකට. බලන්න. හරි පාර පෙන තැනකට අපි ආවා. ටිකක් දුරයි. තව යන්න තියෙනවා. ගිහින් බලමු. බලන්නකො අපිට යන්න තියෙන පාර පොඩි පාරක්. කලින් ලස්සනට කොළ පාටට තිබුණු පරිසරය දැන් කොහොමද දොර පාට වෙලා. කොළ පාට තැන් තැන් වල පොඩ්ඩක් විතරයි තියෙන්නේ. ඔක්කොම ඉතින් දැන් ඒකට තමයි මේ ලෑස්ති වෙන්නේ. කියන බලන්න අද දවසේ අත්දැකීම් අර ඈතින් පේන්නේ අපි නැගපු පාර ඉස්සෙල්ලාම නැගපු කන්ද ඒ ටික බැහැලා ඇවිල්ලා අපි ඊළඟට නැග්ගා
මේ කන්ද ඊළඟට බැහැලා මෙන්න මේ පාරට ආවේ. දැන් අපි මේ පාර දිගේ ඇවිදගෙන යනවා වාහනේ නවත්තපු තැනට. අපේ ගමන මෙදා ඉවර වුණේ නැහැ. අපි ඊළඟට ගියා තවත් ලස්සන දෙයක් බලන්න. මම ඒක ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. අදට ගෙයින් එන්නම්. බයි.